सिलिलारसित नयना हृदये सिंबिना खोल नीलवदना सान पीनना मे चंड सूर्य नगरे दो मेले सरना सेवनल विन्न प्रेमे दाहय निवना. ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් ගමේ ගෙවෙන පළවෙනි දවස තමයි මේ. උදේ පාන්දරම නැගිටලා එළියට ආවම මම දැක්කේ කොළ පාටින් බැලූ අත පේන තියෙන මේ ලස්සන පරිසරය. ඉතින් උදේ පාන්දරම සීතලත් එක්ක මේ විදිහට මිදුලේ චුට්ටක් ඇවිදිනකොට පුදුම තරම් හිතට නිදහසක් සැනසීමක් තමයි දැනෙන්නේ. මේ වෙනකොටත් අපේ චූටි බැරි කෙනා සනීපෙට නිදී. ඒ අතරතුරේදී මම නම් කුසියට ගිහිල්ලා හස්බන්ඩ්ගේ අම්මා හදලා දුන්න රසම රස තේ එකත් අරගෙන මං ඉන්න ආසම තැනට තමයි මේ ඇවිත් ඉන්නේ. මේ අඹ ගහ යට තියෙන බංකුවට වෙලා මට ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. මොකද ඒ තරම් මේ බංකුවේ වාඩි වෙලා ඉන්නකොට හිතට නිදහසක් තමයි මට නම් දැනෙන්නේ. ඔන්න ඉතින් මම තේ එක බීලා ඉවර වෙනකොටම අපේ චුට්ටත් නැගිටලා නැන්දත් එක්ක වැඩ අල්ලලා. මෙහෙම දැක්කම නම් ඉතින් මගෙත් ළමා මානසිකත්වය හරි ඉක්මනට උඩට එනවා. ඔන්න බලන්නකො කොහොම හරි පුංචි කාලේ ආසාවෙන් කරපු දෙයක් ආයෙම කරන්න chance එකක් මට ලැබුණා. මේ විදිහට මගේ නිදහස උපරිමයෙන්ම විඳින්න දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න මගේ ආදරණීය හස්බන්ඩ්ගේ අම්මව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනමයි. මොකද එයා මට හැමදාම මගේ නිදහස මට ඕන විදිහට ගත කරන්න ඉඩ දුන්න කෙනෙක්. ඉතින් ඔන්න බලන්නකො ගමේ ආවම මට නම් කරන්න දෙයක් නැතිම තරම්. මොකද මේ හැමදේම ආතම්මා සීයා කරන්නේ හරිම ආසාවෙන් ඒ වගේම හරිම ආදරෙන්. ඉතින් මං ඒකට බාධාවක් නොකර පැත්තකට වෙලා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මොකද චූටි මැණිකත් ගමේ ආවම හරිම සතුටෙන් තමයි එයාලත් එක්ක ඉන්නේ. මේ ඊළඟ දවසේ උදේ ඉතින් අපේ අම්මලත් දැන් හස්බන්ඩ්ලාගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි හැමෝම වත්තට යනවා චුට්ටක් වත්තේ ඇවිදලා කරලා එන්න. ඒ ගමන්ම අපේ අම්මලාට ගෙනියන්න පොල් ටිකකුත් කඩාගෙන එන්න හිතාගෙන තමයි කට්ටියම මේ වත්ත පැත්තට යන්නේ. ඉතින් අපිටත් හැමදාම පොල් ඒ වගේම පොල් තෙල් අඩුවක් නැතුවම හම්බ වෙන්නේ හස්බන්ඩ්ලාගේ ගෙදරින්. මම මේ වෙනකල් කවදාවත්ම කඩෙන් ඒ දේවල් මිලදී අරගෙන නැහැ. හස්බන්ඩ්ලාගේ අම්මලා අපේ ගෙදර ගියත් අපේ ගෙදර අය හස්බන්ඩ්ලාගේ ගෙදර ආවත් මේ විදිහට කට්ටියත් එක්කම වත්ති පුංචි රවුමක් ගහලා තියෙන මොනාම හරි දේවල් ටිකක් එකතු කරලා ගෙනියන්න දෙන එක අපේ අම්මගේ වගේම හස්බන්ඩ්ලාගේ අම්මගෙත් මම දැකපු ලස්සනම පුරුද්දක්. කට්ටියත් එක්ක මේ විදිහට hina වෙලා සතුටින් ගත කරන හැම තප්පරයක්ම ජීවිතේට පුදුම තරම් වටිනවා. ඒ වගේම ඒ හැමදේම ජීවිතේට ලස්සන මතක තමයි එකතු කරන්නේ. කොහොමින් හරි කට්ටියත් එක්කම කයක ගහ පොල් ටික කඩලා ඒව එකතු කරලා ගෙනල්ලා දැන් හස්බන්ඩ්ලාගේ අම්මා මේ පොල් ටික ලෙලි ගහන ගමන් තමයි ඉන්නේ. අපි කරන්නේ ඉතින් වටේට ඉඳගෙන hina විවි කෑක ගහ එයාගේ මහන්සිය නැති කරන එක තමයි.
ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කට්ටියත් එක්කම මහන්සිය නිවා ගන්න නාගන්න කියලා ලස්සන තැනකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලත් හැමදාම නාන බාත්රූම් එක චුට්ටකට අමතක කරලා යමුද අපිත් එක්ක ගඟ පැත්තට. මේ ගඟේ වතුර පුදුම තරම් සීතලයි. මොකද ගඟ වටේට වැඩිපුරම තියෙන කුඹුක් ගස්. ඉතින් ඒ නිසා වතුර මාරම සීතලයි. බලන්නකෝ ඉතින් ඒ වුණාට අපේ එළියක් නම් පුදුම ආසාවෙන් තමයි ගඟේ පැන නාන්නේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපේ ෆැමිලි එකත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් පරිස්සමින් සතුටින් සැනසීමෙන් ඉන්න.